අයිබෝවන්. ඇතරම සමහර පෞද්ගලික හේතු නිසා දවස් කීපයකට මම මේ වීඩියෝ දාන එක නතර කරන්නයි මම හිතාගෙන හිටියේ. හැබැයි මේ සිද්ධිය දැක්කම මට කතා කරන්න නැතුව ඉන්න බෑ. ඒත් මේ වීඩියෝ එක නිසා මගේ views අඩු වුණත් මට කමක් නැහැ. හැබැයි මගේ රට ගැන මට තියෙන වගකීම මේ කැත වැඩේ දැකලා මට නිහඬව ඉන්න දෙන්නේ නැහැ. ඒකයි මම මෙච්චර ආවේගශීලීව මේ වීඩියෝ එක කරන්නේ. මේක ටිකක් දැඩි ප්‍රකාශයක් වෙයි. කරුණාකරලා සම්පූර්ණයෙන්ම අහන්න. රුපියල් මිලියන 700කට අධික ජනතා බදු මුදල් වියදම් කරලා අවුරුදු ගණනාවක හීනයක් සැබෑ කරමිනුයි මේ කොළඹ කොටුව නවීන බස් නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය කරේ. විවෘත කරපු දවසේ එක ගුවන් තොටු පොලක් වගේ හරිම ලස්සනට දිලිසෙමින් තිබුණා. හැබැයි ඒ සතුට පැය 24ක්වත් තිබුණේ නැහැ. ශිෂ්ටාචාරයක් නැති සමහර මිනිස්සු සමාවන්න සත්තු ඒක දවසකින් විනාශ කරලා කැත කරලා දැම්මා. අපිට පළවෙනි ශ්‍රේණියෙම ග්‍රේඩ් 1 එකේම ඉස්කෝලේ කියලා දෙනවා පොදු දේපල වලට හානි කරන්න එපා කියලා. එහෙම කියලා දීලත් මේ වගේ වැඩක් කරපු මිනිස්සු ඉස්කෝලේ මූලික දැනුමක්වත් නැති විනයක් නැති ශිෂ්ටාචාරයක් නැති පහත්ම මිනිස්සුද. ඇත්තම කිව්වොත් ලස්සන රටක් හදන්න ඔබ වගේ වගකීමක් නැති මිනිස්සු මේ රටට ලොකු සාපයක්. තව ප්‍රශ්නයක් අහන්නම්. ඔබ මාන්සියෙන් සල්ලි හම්බ කරලා අලුතින් ගෙයක් හදලා පදිංචි වුණා කියලා හිතන්න. ඊළඟ දවසේ ඔබේ ගෙදර බිත්තිවල ඔබ ඔය විදිහට බුලත් කෙල ගන්නවද? හැමතැනම කුණු දානවද? ඔබේ ගෙදරට එක නීතියක්, රටට එක නීතියක්ද? ඔබේ දේපල විතරක්ද ඔබට වටින්නේ? මේ රට ඔබේ නෙමෙයිද? අර බුලත් කෙල පාරවල් සහ හැමතැනම විසිරලා තියෙන කුණු දිහා පොඩ්ඩක් බලන්න. මේකට එක පුද්ගලයෙක් විතරක් නෙමෙයි වග කියන්න ඕනේ. පොදු තැන්වල බුලත් කන දකින්න දෙන කුඩු දාන හැමෝම මේකට වග කියන්න ඕනේ. මොකද ඔබත් ඒ වෙලාවේ එතන හිටියා නම් අනිවාර්යයෙන්ම කරන්නේ ඕකමයි. එහෙම නැත්නම් ඔබේ බුලත් ටික කටේ තියාගෙන ගෙදරකින් තමන්ගේ ගෙදර බිත්තිවල කෙල ගන්නෙ නැහනේ. කුණු ටික සාක්කුවේ දාගෙන ඇවිත් තමන්ගේ ගෙදර දාන්නේ නැහනේ. ඇයි? මොකද ඔබේ ගෙදර කැත වෙනවා කියලා ඔබට දන්නවා. ඒත් මේ රට කොහොම කියත ඔබට මොකද කියලා මතයක් තමයි ඔබ ජීවත් වෙන්නේ. පිටරටකට රස්සාවකට ගියාම විතරක් ඒ නීති වලට බය වෙලා අකුලාගෙන ඉන්නවා. හැබැයි මේ තමන්ගේ රටේදී විතරක් තමන්ගේ ගෙදර වගේ සියලු දේපල විනාශ කරලා දානවා. ආණ්ඩුව හොඳ නැහැ කියලා වැරදි කියන්න අපිට අයිතියක් තියෙනවා. හැබැයි ආණ්ඩුව හදලා දෙන හොඳ දෙයක් ආරක්ෂා කරන්න බැරි විනයක් නැති ශිෂ්ටාචාරයක් නැති මිනිසුන්ට ආණ්ඩුවට දොස් කියන්න කිසිම සුසුකමක් නැහැ. මිනිස්සු තමන්ම හැදෙයි කියලා හිතන එක අපේ රටේ බොරු දෙයක්. මොකද මේ ඉන්නේ හැදෙන්නම බැරි જાතියක්. ලස්සන තැන කැත කරද්දී ඔබට දැනෙන්නේ සතුට මොන වගේ සතුටක්ද කියලා මට දන්නේ. ඔබ වගේ ආයේ ඉන්නකල් මේ රට කොහොමද ඉස්සරහට යන්නේ? ඊළඟ පරම්පරාවට මොකද ඉතුරු කරලා යන්නේ? කුණු කොටවල් සහ පැල්ලම් විතරක්ද? මිනිස්සු විදියට ඔබ හැදුනේ නැත්තම් වෙන කාටවත් මේක හදන්න බෑ. කරන්නත් බෑ. තරුණා කරලා දැන්වත් හැදෙන්න. නැත්තම් නීති මීට වඩා දැඩි වෙන්න ඕනේ. මේ වාගේ පහත් වැඩ කරපු ශිෂ්ටාචාරයක් නැති මිනිසුන්ට ජීවිතය දක්වා අමතක නොවන දඬුවමක් දෙන්න ඕනේ. අවසන් වශයෙන් එකක් කියන්නම්. මේ වගේ ශිෂ්ටාචාරයක් නැති මිනිස්සු විනයක් නැති සත්තු අපේ රටේ ඉන්නකල් දැනට ඉන්න ජනාධිපති රොන්ඩ්‍රෝ කුමාර දිසානායක මහතා නෙවෙයි සිංගප්පූරුව ලෝකෙම ලස්සන සහ හොඳම රටක් බවට පත් කළ ඒ රටේ හිටපු ජනාධිපති ලී ක්වන් යූ මහතා මිනි වලින් නැකිట్లా ඇවිත් උත්සාහ කළත් මේ රට කවදාවත් හදන්න බෑ. කවුරු හරි එක්කෙනෙක් මේ වීඩියෝ එක අවසන් තුරු බැලුවා නම් ස්තුතියි.